යාළුවනේ පහන්තරෙන් කිරිපොවනවා කියලා ඔයාලා අහලා තිබ්බට ඇත්තම දැකලා තිබ්බද? පහන්තරෙන් කිරිපොවනවා. මම මේ වීඩියෝ එක ගෙනාවේ අන්න ඒ දේ පෙන්වන්න. මේ තියෙන්නේ පහන්තරයක්. ඒක උණු වතුරෙන් තම්බල ජීවාණුහරණය කරලා තියෙන්නේ. ඒ වගේම තියෙනවා කිරි. මේ නම් තියෙන්නේ පිටි කිරි දිය කරලා හදාගත්ත කිරි එකක්. නමුත් ડોක්ටර්ස්ලා නම් නිර්දේශ කරන්නේ මේ වගේ පැටියෙට එළු කිරි දෙන්න කියලා. නමුත් ඉතින් ඒක ප්‍රායෝගික නෑනේ. මේ තියෙන පිටිකිරි මම ඕන තරම් මේ වගේ මේ පැටව ලොකු කරලා තියෙනවා, ලොකු කරලා නිදහස් කරලා තියෙනවා. පිටිකිරි දීලා ඒක ප්‍රශ්නයක් උනේ නෑ. ඉතින් මෙයාව අල්ලද්දි චුට්ටක් චූටි පැටියකින්ද පරිස්සමට අල්ලන්න ඕනේ. ඒකින්ද තමයි මම මේ රෙද්දට තියලා අල්ලන්නේ. මොකද මෙයාලා ඇට කටු පද්ධතිය ඇට සැකිල්ල හරියට වර්ධනය වෙලා නැහැ. මෙයා මුලින්ම පොඩ්ඩක් කාම් ඩවුන් කරන්න ඕනේ. ෂේප් එකේදී මෙයාව කාම් ඩවුන් කළා. එමීට මෙන්න මෙහෙම තිරේට කිරි ටිකක් පොඟවලා කට ගාවෙන් තියුවම මෙයා හිමින් සැරේ බොනවා. හැබැයි මේක මුල් කාලේ නම් චුට්ටක් වෙලා අරගෙන පොඩ්ඩක් ඉවසීමෙන් කරන්න ඕන වැඩක්. මොකද මේ කිරි බින්දු දෙකක් වගේ තමයි පොවා ගන්න පුළුවන් චූටිම කාලේ. ඒ කියන්නේ මං කියන්නේ ලෝමත් නැති කාලෙට ඕන පැටියෙක් මේ සයිස් පැටියෙක් ලේ පැටියෙක් වුණත් ඇම්ස්ටර්ඩම් පැටියෙක් වුණත් එහෙම තමයි. මී පැටියෙක් වුණත් එහෙම තමයි. මී පැටියෙක් කිව්වම ඉතින් අවුල් ගන්න එපා. මී පැටියෙක් වුණත් අපේ අතට આવුත් බඩගින්න මැරෙන්න දෙන්න බෑනේ. ඒකින්ද කිරි දීලා ලොකු කරලා යවනවා. ඉතින් ඇත්තම කිව්වොත් එහෙම මෙයා දැන් ටිකක් ලොකුයි. මෙයා පහන්දරෙන් කිරි බොන වයස පාස් කරලා තියෙන්නේ. මොකද පහන්දරෙන් කිරි දෙන්න ඕනේ දවස් 6ක් 7ක් වගේ කාලයක් විතරයි. ඊට පස්සේ දැන් ලොකුයි. දැන් මෙයා සති දවස් 10ක් විතර ලොකු ලේම් පැටියෙක්. දැන් මෙයාට පුළුවන් නිකන් තනියෙන් කිරි බොන්න. ඔයි බොන්නේ එහෙම තමයි. දැන් මෙයා තනියෙන් එයාට ඕන තරම බොනවා. නමුත් ඉතින් පැය අඩුම ගන්න පැය 3න් 3ටවත් මෙයාට මෙහෙම කිරි දෙන්න ඕනේ. මොකද ඉක්මනට කිරි බොනවා මේ වෙද්දි මෙයා. මොකද ඉක්මනට වර්ධනය වෙන්න ඕනේ නිසා. ඉතින් ඔය දැන් මුලින්ම කිරි දෙන හින්දා එයා බොනවා ආසාවෙන්. නමුත් ඊළඟට අපි දෙන්නේ යෝගට්. බලන්නකෝ යෝගට් එක කන්න තියෙන උනන්දුව. එයා බොහොම ආසාවෙන් තමයි ඒක කරන්නේ. ඔන්න බලන්න මගේ ගාව තියෙනවා මැංගෝ ෆ්ලේවර්ඩ් මේ යෝගට් එකක්. එයා යෝගට් එක ලං කරාට පස්සේ කොහොමද ප්‍රතිචාරය? හරිම ආසාවෙන් එයා යෝගට්ුත් කනවා. බොහොම පරිස්සමට කරන්න ඕන වැඩක්. ගොඩාක් ඉවසීමෙන් කරන්න ඕන වැඩක්. මොකද චූටි වුණත් මේ ඉන්නේ අපේ අතේ ඉන්නේ තවත් එක ජීවියෙක්, ප්‍රාණයක්. ඒකින්ද මෙයාව බොහොම පරිස්සමට තමයි කන්න බොන්න දීලා ලොකු කරලා අපි පරිසරයට මුදා හරින්න ඕනේ. ඒ වගේම තව දෙයක් කල්පනා කරන්න ඕනේ. මෙයා සාමාන්‍ය ලේන් කූඩුවක් කියන්නේ ගොඩක් ඝනකමට තියෙන මේ පොඩි කෙඳි වලින් හදපු හොඳ මෙට්ටයක් වගේ එකක් ඇතුලේ තමයි මේ පැටවු ඉන්නේ. එතකොට සීතල යාලට දැනෙන්නෙම නැති තරම්. නමුත් මෙහෙම එළියට ගත්තට පස්සේ යා සීතලෙන් චුට්ටක් වෙවුලනවා. ඒ නිසා බොහොම ඉක්මනට මේ වැඩේ කරලා මේ යෝගට් එකත් සීතල නැහැ. ඒක ෆ්‍රිජ් එකෙන් එළියේ ටික වෙලාවක් තියලා තමයි දෙන්නේ. බොහොම පරිස්සමට මේ කාර්යය කරන්න ඕනේ. ඔන්න ඔය විදියට එයා හරි ආසාවෙන් යෝගට්ුත් කනවා. අපිට තව දවස් 2ක් වගේ වෙද්දි මෙයාට පොඩි පළතුරු ගොඩක් එදිච්ච පළතුරු තමයි දෙන්න වෙන්නේ. මම ඒ ගැනත් වීඩියෝ එකක් කරන්නම් ඊට පස්සේ. ඒ විතරක් නෙමෙයි මෙයාව එකපාරට ලොකු කරලා අපිට කැලේට ගෙනහිල්ලා තාරින්නත් බෑ. මොකද දැන් මෙයා හුරු වෙලා තියෙන්නේ අපේ සුවඳට, අපේ ආරක්ෂාවට. ඒක නිසා හිමින් සැරේ තමයි අපි මෙයාව පරිසරයට හුරු කරන්න ඕනේ. ඒ සම්බන්ධ වීඩියෝස් මම ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔයාලටත් මේ වගේ පැටියෙක් හම්බුනොත් අනිවාර්යයෙන්ම මේ විදියට පොඩි කාලේ පැය දෙකෙන් දෙකට වගේ ඇහැරව කිරි දෙන්න වෙනවා. මොකද කිරි බොන්නේ බොහොම පොඩ්ඩයි. අර බලන්න දැන් යෝගට් එක කාලා දැන් කිරි චුට්ටකුත් බීලා යෝගට් එකත් කාලා චුට්ටක් එයාගේ බණ්ඩියත් ෆුල් වෙලා තියෙන්නේ. අනිත් එක යෝගට් එක කෑවට පස්සේ මෙයා වැඩි කිරි වලට උනන්දුන්නේ නැහැ. ඉතින් ආයි බඩගිනි වෙනකන් එයා කිරි පැත්ත බලන එකකුත් නැහැ.
හිරිබොන්න යට අවශ්‍ය වෙන එකක් නැහැ. ඉතින් ඔන්න ඔහොම තමයි දැන් මෙයා තේල්ලිලා හිටියට මෙයා තව ටිකක් ලොකු වෙද්දී චුට්ටක් පරිසරයේ සුවඳත් එක්ක එයා ඒ පැත්තට ආකර්ෂණය වෙන්න තියෙන ඉඩ වැඩි. මම නම් යෝජනා කරන්නේ කවදාවත් මේ වගේ සතෙක් ගෙයක් ඇතුලේ කූඩුවක දාලා හිර කරගෙන හදන්න එපා. ඒක සතාට අපි ආදරේ කියලා නෙමෙයි. එයා කොච්චර හරි යාට ඕනේ එයාගේ පරිසරයේ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ඔයාලා දන්නවා. ලේනෙක් කියන්නේ ගොඩාක් ඇවිද ගස්වල ඇවිද පළතුරු හොය පළතුරු කකා එයාලා කණ්ඩායමක් වශයෙන් ටීම් එකක් විදියට තමයි ඇවිද ඉන්නේ. ඒක නිසා එයාලගේ නිදහස අපි අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. ගොඩක් අය හිතන්නේ මෙයාලව දඩයමකට ලක් වෙයි කියලා එළියට දැම්මොත් එහෙම ගෙදරක හදලා එහෙම වෙන්නේ නැහැ. ඒක සෝබා ධර්මයට අදාළ නීතිය නනුව වෙන දෙයක්. මෙයාගේ නැට්ටක් දැන් හොඳට ඒ ලස්සනට වර්ධනය වෙලා දිනවා. බල්ලෙක් බිරුවොත් එහෙම මෙහා මේ නැට්ට පුම්බ ගන්නවා. මේකත් හරි ලස්සනයි. ඔයාලත් මෙහෙම සතෙක් හම්බුනොත් පරිස්සමන හදලා එයාව පරිසරයට මුදාහරින්න. මොකද එයාලා ඉති මේ ගස් කොළන් තියෙන පළතුරු තියෙන පරිසරයට ඒකින්ද කවදාවත් මේ වගේ සතෙක් කූඩුවක දාලා ඇති කරන්න ඒක කරන්න එපා. බොහොම මේ සුන්දර ජීවිතයක් අපිට වගේම නිදහස් ජීවිතයක් මෙයාලට දෙනවා. බොරුවට මේ කූඩුවක දාලා කෑම දීලා හැදුවට මෙයා ඒ ජීවිතේ විඳින්නේ නැහැ. එයා නිකන් ඉර කූඩුවක ඉන්න සතෙක් විතරක් බවට පත් වෙනවා. මේ channel එකත් subscribe කරලා තියාගන්න. ඔයාලට වැදගත් නම් share කරන්න.